ආයුබෝවන් දුවේ පුතේ. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ 11 ශ්‍රේණිය විද්‍යාව 6 වන පාඩම වන මානව දේහ ක්‍රියාවලි පාඩම යටතේ එන 3 වන කොටස මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය පිළිබඳව. මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රථම අපි මුලින්ම බලමු මේ පරිවෘත්තීය කියලා කියන්නේ මොකක්ද කියලා. මතක තියාගන්න ජීව සෛල තුල සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියාවල එකතුව පරිවෘත්තීය කියලා හඳුන්වනවා. මේ සඳහා උදාහරණයක් හැටියට අක්මාවේදී සිදුවන ප්‍රෝටීන් පරිවෘත්තියේදී යූරියා සහ යුරික් අම්ලය නිපදවීම ගන්න පුළුවන්. සෛල තුල පරිවෘත්තීය ක්‍රියා සිදුවීම නිසා නිපදවෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය බහිස්රාවී ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම බහිස්රාවය ලෙස හඳුන්වනවා. මීළඟට අපි බලමු මිනිසාගේ බහිස්රාවී ඉන්ද්‍රිය, බහිස්රාවී ද්‍රව්‍ය සහ එම බහිස්රාවී ද්‍රව්‍යයන් පිට කරන ආකාරය පිළිබඳව. දරුවනේ, ඔයාලට තිරයේ දිස්වෙනවා බහිස්රාවී ඉන්ද්‍රිය 3ක්. බලන්න, පෙනහැලි, වකුගඩු, එහෙම නැත්නම් වුක්ක සහ සම බහිස්රාවී ඉන්ද්‍රිය වෙනවා. ඊළඟට මතක තියාගන්න මේ පෙනහැලි වලින් පිට කරන බහිස්රාවී ද්‍රව්‍ය වන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප. ඒ වගේමයි මේ කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප ප්‍රශ්වාස වාතය ලෙස තමයි ශරීරයෙන් පිට කරන්නේ. වකුගඩු වලින් බහිස්රාවී ද්‍රව්‍ය ලෙස යූරියා, යුරික් අම්ලය, ලවණ වර්ග සහ ජලය මූත්‍රා ලෙස ශරීරයෙන් බැහැර කෙරෙනවා. ඒ වගේමයි සම මගින් යූරියා, යුරික් අම්ලය, සෝඩියම් ක්ලෝරයිඩ්, ජලය දහඩිය ලෙස ශරීරයෙන් බැහැර කෙරෙනවා. දරුවනේ, මීළඟට ඔයාලට එන ගැටලුවක් තමයි මල බහිස්රාවී ද්‍රව්‍යයක්ද නැද්ද කියන එක. මතක තියාගන්න, මල කියලා කියන්නේ ජීර්ණ ක්‍රියාවලියේදී ජීර්ණය නොවි ඉතිරිවන කොටස්. එතකොට ආහාර ජීර්ණය කියලා කියන්නේ සෛල තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් නෙවෙයි. අන්න ඒක නිසා මල බහිස්රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. හැබැයි පිත්ත වර්ණක සෛල තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා නිසා නිපදවෙන ද්‍රව්‍යයක් නිසා බැවින් පිත්ත වර්ණක බහිස්රාවී ද්‍රව්‍යයක් වෙනවා. මීළඟට අපි අධ්‍යයනය කරන්නේ මිනිසාගේ මුත්‍රවාහිනී පද්ධතිය පිළිබඳව. මුත්‍ර නිපදවීමට හා මූත්‍ර සිරුරෙන් බැහැර කිරීමට සම්බන්ධ වන ඉන්ද්‍රිය පද්ධතිය තමයි මුත්‍රවාහිනී පද්ධතිය කියලා කියන්නේ. දරුවනේ, ඔයාලට තිරයේ දිස්වෙන්නේ මිනිසාගේ මුත්‍රවාහිනී පද්ධතියේ රූප සටහන. මතක තියාගන්න, මිනිසාගේ මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් 4යි.
එක ඔගොල්ලන්ට පේනවා වුක්ක. ඊළඟට දෙක මුත්‍රවාහිනී. මුත්‍රවාහිනී. තුන මූත්‍රාශය. හතර මූත්‍ර මාර්ගය. හැබැයි මුත්‍රවාහිනී පද්ධතිය ගැන කතා කරනකොට අපිට තවත් ඉගෙන ගත යුතු කොටස් ටිකක් තියෙනවා. ඔයාලට තිරේ පේනවා මෙන්න මේ වුක්කීය දමනිය. එතකොට හෘදයේ ඉඳලා වුක්ක එහෙම නැත්නම් වකුගඩු වෙත රුධිරය අරගෙන එන්නේ වුක්කීය දමනියේ. ඊළඟට ඔයාලට පේනවා වුක්කීය ශිරාව. මතක තියාගන්න වකුගඩු වල ඉඳලා හෘදය වෙතට රුධිරය අරගෙන යන්නේ වුක්කීය ශිරාව. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා මහා ධමනිය. මේ සංස්ථානික මහා ධමනියෙන් තමයි හෘදයේ ඉඳලා සියලු අවයව වෙතට රුධිරය අරගෙන යන්නේ. ඊළඟට ඔයාලට පේනවා අදර මහා ශිරාව. අදර මහා ශිරාව කියලා කියන්නේ ශරීරයේ පහළ කොටස් වල ඉඳලා රුධිරය හෘදය වෙතට අරගෙන යන ශිරාව. ඔයාලට තිරයේ පෙනෙන්නේ මිනිස් මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස්. එක වුක්ක යුගල, දෙක මුත්‍රවාහිනී යුගල, තුන මූත්‍රාශය, හතර මූත්‍ර මාර්ගය. වුක්ක එහෙම නැත්නම් වකුගඩු කියලා කියන්නේ මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය සිදුවන ප්‍රධාන ඉන්ද්‍රියයි. එතකොට මේ වුක්ක යුගල හා සම්බන්ධ විවිධ අවයව සමූහනයෙන් මූත්‍රවාහිනී පද්ධතිය සංවිධානය වෙලා තියෙනවා. තිරයේ පළමු රූප සටහනෙන් ඔයාලට පේන්නේ වුක්කයක දික්කඩක්. මේකේ කොටස් ඔයාලට හඳුනා ගන්න පුළුවන්. පිටතින්ම තියෙනවා ප්‍රාවරය. පිටතින්ම තියෙන්නේ ප්‍රාවරය. ඊළඟට වුක්ක බාහිකය, වුක්ක පිරමීඩ, වුක්කීය ශිරාව, වුක්කීය දමනිය, ශ්‍රෝණිය, මුත්‍රවාහිනිය. මතක තියාගන්න මේ ශ්‍රෝණිය කියලා කියන්නේ කුහරයා. මේ ශ්‍රෝණියට තමයි නිපද වුණ මුත්‍ර ටික එකතු වෙන්නේ. ඊළඟට ඒ ශ්‍රෝණියෙන් ආරම්භ වෙනවා මුත්‍රවාහිනිය. මේ මුත්‍රවාහිනිය දිගේ තමයි නිපද වුණ මූත්‍රාශය කරා ගමන් කරන්නේ. ඔයාලට දකුණු පස රූපයේ පෙනෙන්නේ වුක්කය තුල වුක්කාණු පිහිටලා තියෙන ආකාරය. බලන්න ඔයාලට පේනවා බාහිකය, ඊළඟට වුක්කාණුව, මජ්ජාව. වුක්කයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වෙන්නේ වුක්කාණුව. එක වුක්කයක් තුල වුක්කාණු මිලියනයක් පමණ තිබෙන අතර මේවා අන්වීක්ෂීයයි. දරුවනේ ඔයාලට තිරයේ පෙනෙන්නේ වුක්කාණුවක කොටස් දැක්වෙන රූප සටහන. මේකේ ඔයාලට පේනවා වුක්කීය දමනිය. මතක තියාගන්න හෘදයේ ඉඳලා වුක්ක එහෙම නැත්නම් වකුගඩු වෙතට රුධිරය ගෙන එන්නේ වුක්කීය දමනියේ. ඉන්පසු වුක්කීය දමනිය බෙදිලා අභිවාහී දමනිකාව හටගෙන තියෙනවා.
මේ අභිවාහී දමනිකාව බෙදීමෙන් බ්‍රෝමන් ප්‍රාවරය තුල තියෙන කේශනාලිකා ජාලය හඳුන්වන්නේ ගුච්චිකාව කියලා. බ්‍රෝමන් ප්‍රාවරයෙන් පිටතට රුධිරය ගමන් කරන්නේ අපවාහී දමනිකාව ඔස්සේ. ඉන්පසු මේ අපවාහී දමනිකාව බෙදිලා ආය නැවත කේශනාලිකා ජාලයක් බවට පත්වෙලා මේ කේශනාලිකා එකතු වෙලා අනුශිරා හැදෙනවා. අනුශිරා එකතු වෙලා හැදෙනවා වුක්කීය ශිරාව. එතකොට වුක්කීය ශිරාව මගින් තමයි වුක්ක එහෙම නැත්නම් වකුගඩු වල ඉඳලා හෘදය වෙතට රුධිරය අරගෙන යන්නේ. ඊළඟට මේ ඔයාලට රූප සටහනේ පේනවා බ්‍රෝමන් ප්‍රාවරය, අවිදුර සංවලිත නාලිකාව, අවරෝහණ බාහුව, හෙල්ලේ පුඩුව, ආරෝහණ බාහුව, විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රාහක නාලිකාව. මෙන්න මේ කොටස් තමයි වුක්කාණුවක කොටස් විදියට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දරුවනේ අපි මීළඟට ඉගෙන ගන්නේ මූත්‍ර නිපදවීමේ ක්‍රියාවලියයි. මූත්‍ර නිපද වෙන්නේ වුක්කාණු තුල. මේ වුක්කාණු තුල මූත්‍ර සෑදීමේ අවස්ථා 3යි. 1. අති පරිශ්‍රාවණය. 2. වරණීය ප්‍රතිශෝෂණය. 3. ශ්‍රාවය. ඔයාලට රූප සටහනේ පැහැදිලිව පේනවා අභිවාහී දමනිකාව සහ අපවාහී දමනිකාව. මේ අපවාහී දමනිකාවේ විස්කම්භය අභිවාහී දමනිකාවේ විස්කම්භයට වඩා අඩුයි. මෙන්න මේ හේතුව නිසා. ගුච්චිකාව තුලින් ගමන් කරන රුධිරයේ පීඩනය වැඩි. අන්න ඒ හේතුව නිසා මේ ගුච්චිකා නැත්නම් ගුච්චික කේශනාලිකා තුල තිබෙන රුධිරය මේ කේශනාලිකා බිත්තිය හා බ්‍රෝමන් ප්‍රාවරයේ ඇතුළත බිත්ති හරහා පෙරිලා මේ ප්‍රාවරයේ කුහරයට එකතු වෙනවා. අන්න එම ක්‍රියාවලිය තමයි අති පරිශ්‍රාවණය කියලා හඳුන්වන්නේ. නැවත වතාවක් බලන්න අපවාහී දමනිකාවේ විස්කම්භය අභිවාහී දමනිකාවේ විස්කම්භයට වඩා අඩු බැවින් ගුච්චිකාව තුලින් ගමන් කරන රුධිරයේ පීඩනය වැඩි වෙනවා. එවිට ගුච්චික කේශනාලිකා බිත්ති හා බ්‍රෝමන් ප්‍රාවරයේ ඇතුළත බිත්ති තුලින් රුධිර ප්ලාස්මාව පෙරී ප්‍රාවරයේ කුහරයට එකතු වීමේ ක්‍රියාවලිය අතිපරිශ්‍රාවණය විදියට හඳුන්වනවා. මේ විදියට පෙරිලා යන තරලය අපි හඳුන්වන්නේ ගුච්චිකා පෙරණය කියලා. මතක තියාගන්න මේ ගුච්චිකා පෙරණයට ප්ලාස්ම ප්‍රෝටීන් වැනි විශාල අණු සහ රුධිර සෛල එකතු වෙන්නේ නැහැ. ගුච්චිකා පෙරණේ ඇති ප්‍රධාන සංඝටක වෙන්නේ ජලය, ඇමයිනෝ අම්ල, ඖෂධ, හෝමෝන, ග්ලූකෝස්, විටමින්, විවිධ අයන වර්ග සහ යූරියා.
දැන් බලන්න දරුවනේ මේ සන්නිතිය දිහා බලනකොට මේ ගුච්චික පෙරණයේ සන්නිතිය රුධිර ප්ලාස්මයේ සන්නිතියට බොහෝ දුරට සමානයි. ගුච්චිකා පෙරණය වුක්ක නාලිකාව දිගේ ඉදිරියට යන විට එහි අඩංගු ද්‍රව්‍ය වලින් වැඩි කොටසක් වුක්ක නාලිකාව වටා පිහිටි රුධිර කේශ නාලිකාවලට නැවත අවශෝෂණය වීම වරණීය ප්‍රතිශෝෂණය කියලා හඳුන්වනවා. දරුවනේ ඔයාලට මේ රූප සටහනේ පෙනෙන ආකාරයට මේ ගුච්චිකා පෙරණය වුක්ක නාලිකාව දිගේ ඉදිරියට ගමන් කරනකොට මේ වුක්ක නාලිකාව වටා පිහිටි රුධිර කේශ නාලිකාවලට මේ ගුච්චිකා පෙරණයේ තියෙන ජලයෙන් 90ක් පමණ ග්ලූකෝස් හා ඇමයිනෝ අම්ල සියල්ල ලවණ කොටසක් යූරියා කොටසක් විටමින් ආදිය නැවත අවශෝෂණය වෙනවා. අන්න එම ක්‍රියාවලිය තමයි වරණීය ප්‍රතිශෝෂණය කියලා කිව්වේ. වුක්කාණුවේ පිටතින් පිහිටි රුධිර කේශ නාලිකාවල අඩංගු සමහර ද්‍රව්‍ය වුක්කාණුවේ නාලිකාව තුලට ඇතුළු වීම ස්‍රාවය කියලා හඳුන්වනවා. එහෙමනම් මතක තියාගන්න මුත්‍ර සෑදීමේ ක්‍රියාවලියේ තුන්වන අවස්ථාව තමයි ස්‍රාවය කියලා කියන්නේ. දැන් ඔයාලට තිරයේ දිස්වෙන්නේ මේ වුක්කාණුවේ පිටතින් පිහිටි රුධිර කේශ නාලිකාවල ඉඳලා වුක්කාණුවේ නාලිකා තුලට ස්‍රාවය වන ද්‍රව්‍ය කිහිපයක් හයිඩ්‍රජන් ධන අයන, පොටෑසියම් අයන, ඇමෝනියම් අයන, ක්‍රියටිනින්, ඖෂධ, විටමින්. අපි මීළඟට බලමු නිරෝගී පුද්ගලයෙකුගේ මූත්‍රවල සංයුතිය. සංඝටක හැටියට ජලය 96ක්, ලවණ 2%ක්, යූරියා 2%ක්, යුරික් අම්ලය අංශු මාත්‍රයක්, ක්‍රියටිනින් අංශු මාත්‍රයක්. දරුවනේ අපි මේ අවසන් කළේ 11 ශ්‍රේණිය 6 වන පාඩම මානව දේහ ක්‍රියාවලි පාඩමේ 3 වන කොටස වන මිනිසාගේ බහිස්රාවී ක්‍රියාවලිය. මීළඟ වීඩියෝවෙන් අපි ඔයාලට ගේන්නේ මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය. එතෙක් මේ වීඩියෝව ඉතා කෙටි කාලයකින් නරඹලා මම ඔයාලට එවන Google ෆෝම් එකට පිළිතුරු ලියලා මේ වීඩියෝවේ තියෙන දේවල් කොයිතරම් දුරට ඔයාලා ග්‍රහණය කරගත්තද කියන එක පරීක්ෂා කරලා බලන්න. එහෙමනම් මීළඟ වීඩියෝවෙන් හමු වෙන තෙක් සියලු දෙනාටම ආයුබෝවන්.